ඇමරිකාවේ පනවපු බඩුත් එක්ක ශ්‍රී ලංකාව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තටම අපි දන්නවා දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ අපේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ තියෙන හැම රටකටම බදු සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් කියන පදනම මත ඒගොල්ලෝ බදු පනවලා තිනවා. ඒක ඇතුලේ ලංකාවේ අපි පිටරට යවන අපේ භාණ්ඩවලට අදාළව 144ක වගේ දැවැන්ත බද්දක් ඇමරිකාව විසින් මේ වෙනකොට ප්‍රකාශයටපත් කරලා තිනවා. අපි හිතනවා රටක් විදියට අපි අපේ විශේෂයෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තයට අදාළව අපි බලාපොරොත්තු වෙන මේක ලොකු අභියෝගයක් වේවි. අපේ ඇඟලුම් කර්මාන්තයේ ඉන්න පිරිසට අදාළව ඇමරිකාව තමයි ඇඟලුම් කර්මාන්තයෙන් 125කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නෙ. ඒකට ඒගොල්ලන්ට අදාළව අපි විශ්වාස කරනවා ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේක ලෝකෙටම අදාළ ප්‍රශ්නයක් වුණාට රටක් විදියට අපි සූදානම් ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න. ඒකට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොටත් විශේෂ කමිටුවක් පත් කරලා ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව తీරන ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ බදු සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් දාපු බදු සම්බන්ධයෙන් නව කතාබහක් අපට ඇති කරගන්න පුළුවන් වෙයි. මීට වඩා සාධාරණ ප්‍රවේශයකට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපට මේක ඇතුලේ වෙනත් පාඩමකුත් කියලා දෙනවා. ලංකාව ජාත්‍යන්තර වෙළඳ පොලේ නව තත්ත්වයන් අත්පත් කරගන්න ඕන. අලුත් වෙළඳ පොලේ ස්ථානගත කරගන්න අපි සමත් වෙන්න ඕන. අපේ තියෙන නිෂ්පාදන අලුත් තැන් වලට විකුණන්න අලුත් මේ වෙළඳ පොලක් හදාගන්න එකට අදාළ කරන මැදිහත් වීම කරන්න ඕන. එක පැත්තකින් අපි ඇමරිකාවේ බදු නිදහස් කර ගැනීම ඊට අඩු කර ගැනීමට සාකච්ඡා කරනවා වගේම මේ වෙළඳ පොලේ නව තත්ත්වයක් ඇති කරගන්න එක සහ අපිට නව වෙළඳ පොලක් ඇති කරගන්න එකට අදාළ කරන අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යනවා කියලා ජනතාව චෝදනා කරනවා. අවුරුදු කන්න පුළුවන් වෙයිද අපිට? ඒක මං හිතන්නේ චෝදනාවේ 100%ක් ගත යුතු එකක් නෙවෙයි. අපි විශ්වාස කරනවා 2024 තිබ්බ අවුරුද්දේ ජනවාරි වල 2024 මේ කාලය වගේ ගත්තට පස්සේ ඔබ බඩු මිල සංසන්දනය කළොත් එහෙම ලංකාවේ තියෙන බඩු වලින් සාතිශය බහුතරයක් මේ වෙලාවේ මිල අඩු වෙලා තියෙනවා. අපිට ඔය හාල් පොල් වගේ විශේෂ බඩු දෙකක ප්‍රශ්නයක් විසඳ ගන්න එකේ දැන් මේ වෙලාවේ ඒකත් අපි ඒකට අදාළ උත්තර සොයමින් ඉන්නේ. හැබැයි ලංකාවේ අනිත් බඩු සියල්ල සහන ප්‍රමාණය මිලාඩු තත්ත්වයක තියෙන. ඒක නිසා වෙළඳ පොලේ මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. අපි ආණ්ඩුවක් විදියට සහන දිය යුතු කණ්ඩායම් වලට සහන දීලා තියෙනවා. අස්වැසුම වැඩි කරලා තියෙනවා. අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා. සියල්ලත් එක්ක අවුරුදු වෙනදට වඩා හොඳට අවුරුදු සමරයි අවුරුදු කයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ජනතාව ඒකට සූදානම්ින් ඉන්නවා. මේ ඒකට අදාළ බිමේ පහසුකම් හදන්නත් අපි සූදානම්ින් ඉන්නවා. මොකද බඩු මිල අඩු කරන්න ඕන, බඩු මිල මීටත් වඩා පහළට ගේන්න සැලසුම් කරන්න ඕන. ඒකට අදාළ සැලසුමක අපි ඉන්නවා. ඒ වගේම සතොස හරහා විශේෂයෙන්ම සතොසේ තියෙන භාණ්ඩ විශේෂ මිල අඩු කිරීමක් කරා මේ වෙනකොටත් මේ ජනතාවට ලබා දෙමින් ඉන්නවා. අපි අවුරුද්දට විශේෂ සහන මල්ලක් ආණ්ඩුව අයවැය ප්‍රකාශ කරපු විදියටම රුපියල් 5000ක් වටිනා බඩු මල්ලක් රුපියල් 2500ට ලබා දෙන්න අපි තීන්දුවක හිටියා. මේ මැතිවරණ කාලයත් එක්ක ඒකට විවාද සම්පන්න කතා බහක් තමයි තියෙන්නේ. අපි හැම වෙලේම උත්සාහ කරනවා ජනතාව පැත්තේ හිටගෙන ජනතාවට වැඩි සහනයක් දෙන්න. අපි මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. ඒක නිසා අපි විශ්වාස කරනවා කලින් අවුරුදු කෑවට වඩා හොඳට ජනතාවට මේ අවුරුද්ද කන්න පුළුවන් වෙයි. අන්තිම ඊළඟට කවුද අත්අඩංගුවට ගන්න යන්නේ? ඊළඟට අත්අඩංගුවට ගන්න අපි අත්අඩංගුවට ගන්න ආණ්ඩුව නෙමෙයි තීන්දුව කරන්නේ. අත්අඩංගුවට ගන්න කවුද, හිරේට යන්නේ කවුද කියන එක ආණ්ඩුව තීන්දුව කරන්නේ. අපි විශ්වාස කරනවා අපි ආණ්ඩුවක් විදියට නීතියට සාධාරණ නීතියක් ඇති කරන්න, සාධාරණව පොලිසියට වැඩ කරන්න, අධිකරණයට නිදහසේ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන ඉඩ හදලා තියෙනවා. ඒක නිසා කාලාන්තරයක් දේශපාලන ආධිපත්‍ය මත යට කරලා දාපු නඩු දැන් ක්‍රමිකව උඩට එනවා. දැන් සාධාරණව ක්‍රියාත්මක වෙන එක තමයි තියෙන්නේ. ඒක අපටත් පොදුයි, විපක්ෂයටත් පොදුයි, අනිත් මහ ජනතාවටත් පොදුයි. අපි විශ්වාස කරනවා මේ නීතිය සාධාරණත්වය ඇතුලේ මේ රටේ හොඳට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතිහාසයේ කවදාවත් නැතුව අපි එනකොට තිබ්බේ හොරා ගත්ත පොලිසිය. නේ පොලිසිය හොරාට ගිහිල්ලා තිබ්බේ. හැබැයි අපි ඒක වෙනස් කරලා දැන් පොලිසිය සාධාරණ තැනකට අරගෙන තිනවා. පොලිස්පති ඉතිහාසයේ කවදාවත් නැතුව පොලිස්පති අත්අඩංගුවට අරගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා හොරකම් කරා නම් දඬුවම් විඳින්න ඕන. අද නම් විදියට ඔයගොල්ලෝ කියන්න ඕනේ නැහැ. විපක්ෂයේ තියෙන අඬවැඩියාව දිහා බැලුවට පස්සේ ඒ දෙන උත්තර දිහා බැලුවට පස්සේ මාධ්‍යවේදී ඔබතුමන්ලටත් හිතා ගන්න පුළුවන් කවුද ඊගාවට ඇතුළට යන්නේ කියලා. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ තියෙන කෑ ගැහිම් දිහා බලන්න, ඒ තියෙන අඬවැඩියා දිහා බලන්න. වැඩිපුරම අඬන්නේ, වැඩිපුරම කෑ ගහන්න ඇතුළට යන්න නියමිත කෙනා තමයි. අපගේ YouTube channel එක subscribe කර නොමැතිනම් දැන්ම subscribe කරන්න. බදුල්ලේ නවතම තොරතුරු දැනගන්න.